ලෝකෙ හොඳම සටන් කලාව මොකක්ද? මේ ප්‍රශ්නට උත්තරය හොයන්න කලින් මොකක්ද මේ හොඳම කියන එකෙන් අදහස් වෙන්නේ? හොඳම කියන එකෙන් අදහස් වෙන්නේ කිසිම නීතියක් නැති ස්ට්‍රීට් ෆයිට් එකක සර්වයිව් වෙන්න පුළුවන්ද? ශරීර ප්‍රමාණය බලපානවද? අත් සහ පාපාරවල් ග්‍රවුන්ඩ් ෆයිටින් වගේ දේවල් ඇතුළත්ද වගේ පරිපූර්ණ සටන් කලාවක තියෙන්න ඕන මූලික සාධක ටිකවත් තියෙනවද කියන එක ගැන තමයි මේ හොඳම කියන එකෙන් අදහස් වෙන්නේ. තව ගොඩක් සාධක තියෙනවා. කෙසේ නමුත් අද අපි කතා කරන්න යන්නේ මේ වගේ සාධක ඇසුරෙන් ගත්තහම ලෝකේ හොඳම සටන් කලා 10 මොකක්ද කියන එක ගැන. අංක 10 ක්‍රූමගා. ක්‍රූමගා කියලා කියන්නේ ඊශ්‍රායලෙන් බිහිවුණු මිලිටරි මාෂල් ආර්ට් සිස්ටම් එකක්. මේක ඇවිල්ලා 1940 පමණ කාලය තුල ඊශ්‍රායලයේ සෙබළුන් ට්‍රේන් කරන්න හදපු සිස්ටම් එකක්. ක්‍රූමගා විශේෂයෙන්ම ඕනෑම පරිසර තත්වයකදී වාට සටන් කරන්න කියලා දෙනවා. එක කාර් එකක්ද, බිත්තියක් උඩද, පාරකද කියන එක අදාළ නැහැ. කුන්ෆු වල වගේ මේ ආර්ට් එකේ තරම් සංදර්ශනාත්මක ස්වභාවයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම ග්‍රවුන්ඩ් ෆයිටින් වලදී ක්‍රූමගා තරම් ප්‍රායෝගික නැහැ. අංක 9 තමයි කුන්ෆු නොහොත් පාරම්පරික චීන සටන් කලාවල්. ඇත්තෙම කුන්ෆු කිව්වම චීනයෙන් ආරම්භ සටන් කලාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවයි නිතිරි පැති ස්ටයිල්ස් වලට තමයි අපි වර්තමානයේ පොදුවේ කුන්ෆු කියලා කියන්නේ. කුන්ෆු වලින් ඔයාගේ ශාරීරික පැත්ත වගේම මානසිකවත් බව ශක්තිමත් කරනවා. කුන්ෆු වල තිබෙන චේන් පන්චස් වගේ දේවල් රියල් ෆයිට් එකකදී ගොඩක් වැදගත් වෙනවා. නමුත් කුන්ෆු වල ගොඩක් වෙලාවට සංදර්ශනාත්මක පසුබිම් වැඩි බවක් පේන්න තිබෙනවා. විශේෂයෙන්ම තායි චී වගේ සටන් කලාවන් නවීන ලෝකේ ෆයිට් එකකදී කොපමණ දුරට ප්‍රායෝගිකද යන ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. අංක 8 තමයි ටයිකොන්ඩෝ. ටයිකොන්ඩෝ කියලා කියන්නේ කොරියානු සටන් කලාවක්. විශේෂයෙන්ම ටයිකොන්ඩෝ වල පදනම වෙන්නේ පාපහරවල්. ඉතින් ටයිකොන්ඩෝ කියන්නේ ඔලිම්පික් ගේම් එකක් වගේම ලෝකේ තියෙන වේගවත්ම පාපහරවල් වලින් සමන්විත ආර්ට් එකක්. මේ සටන් කලාවෙන් ඔයාගේ ෆ්ලෙක්සිබිලිටි, බොඩි කන්ට්‍රෝල් වගේ දේවල් වර්ධනය කරනවා. ටයිකොන්ඩෝ වල ලිමිටේෂන් ගැන කතා කරද්දී මෙහි අත්පහරවල් ඉතාමත් අඩුයි. ඒ කියන්නේ ප්‍රතිවාදියා බොක්සර් කෙනෙක් වුණොත් වැඩේ අවුල් යනවා. ඒ වගේම තමයි ටයිකොන්ඩෝ වල ග්‍රවුන්ඩ් ෆයිටින් නැහැ. ගොඩක් වෙලාවට මේක නවීන ලෝකේ නීති මත පදනම උගන්වන නිසා රියල් ෆයිට් එකකදී යම් අකාර්යක්ෂමතාවයක් පෙන්වන්න පුළුවන්. අංක 7 කරාතේ. කරාතේ කියලා කියන්නේ ජපානයේ ඔකිනාවා වලින් ආරම්භ වුණු සටන් කලාවක්. කරාතේ වලින් අදහස් කරන්නේ හිස් අතින් සටන් කරන කලාව යන්නයි. කරාතේ වල ලක්ෂණ ගැන කතා කරොත් එහෙම පොදුවේ හැම ස්ටයිල් එකම වගේ ශක්තිමත් අත් සහ පා පාරවල් බලා ගන්න පුළුවන්. කරාතේ වල එන ප්‍රධාන ස්ටයිල් ගැන කතා කරනවා නම් ෂෝටෝකාන්, කියකුෂින්, ගොජිරියු සහ වාදොරියු හඳුන්වන්න පුළුවන්. කියකුෂින් ශෛලිය හැරෙන්නට අනිත් කරාතේ ශෛලීන් වල යම් තාක් දුරකට කාත වගේ දේවල් වැඩි බවක් පෙනෙන්න තියෙනවා. කොහොම වුණත් කරාතේ කියලා කියන්නේ වර්තමාන ලෝකේ වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රිය සටන් කලාවක්. අංක 6 ජූඩෝ. මේකත් ඇවිල්ලා ජපානයෙන්ම උපන් සටන් කලාවක්. ජූඩෝ කියන්නේ තනිකරම ත්‍රෝවින් සිස්ටම් එකක්. සිංහලෙන්ම කියනවා නම් ප්‍රතිවාදියාගේ බැලන්ස් එක නැති කරලා උස්සලා පොළවේ ගහනවා වගේ වැඩක්. විශේෂයෙන්ම මේ සටන් කලාව ආරක්ෂකාංශවල ඉතා ප්‍රසිද්ධයි. ජූඩෝ වල ලිමිටේෂන් ගැන කතා කරොත් මේකේ අත් සහ පහ පාරවල් දකින්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ජූඩෝ අංක 6ට වැටෙන්නත් මේක ලොකුම හේතුවක් වෙන්න පුළුවන්. අංක 5 රෙස්ලිං. රෙස්ලිං කියන්නේ ලෝකේ පුරාණ සටන් ක්‍රම අතරින් එකක්. මේකෙදිත් අපිට ජූඩෝ වල වගේම පන්ච් සහ කික්ස් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ප්‍රතිවාදියාව බිමට ඇද දාලා ඩොමිනේට් කරන එක තමයි රෙස්ලිං වල අරමුණ. වර්තමාන ලෝකයේ රෙස්ලිං ක්‍රීඩාවේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ෆ්‍රී ස්ටයිල් රෙස්ලිං, ග්‍රීකෝ රෝමන් රෙස්ලිං සහ ෆෝක් ස්ටයිල් රෙස්ලිං. විශේෂයෙන්ම රෙස්ලිං ක්‍රීඩකෙක් රියල් ෆයිට් එකකදී ගොඩක්ම ඩේන්ජරස් වෙන්නේ 1 vs 1 ෆයිට් එකකදී විතරයි. සමූහයක් සමග සටනකදී නම් රෙස්ලිං එතරම් ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. අංක 4 බොක්සිං. බොක්සින් ගැන කතා කරද්දි මේක ඇවිල්ලා වේගවත් අත්පහරවල් වලින් හැදුණු මාෂල් ආර්ට් එකක්. ඒ කියන්නේ ජැබ්, ක්‍රොස්, හුක් සහ අපර්කට් වගේ පහරවල් යොදාගෙන ප්‍රතිවාදියාව ඩොමිනේට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහි එන වේගවත් ෆුට්වර්ක් එක නිසාම ප්‍රතිවාදියා නොසිතන ආකාරයේ ප්‍රහාරයක් දියත් කරන්න පුළුවන්.
බොක්සින් වල ලිමිටේෂන් ගැන කතා කරොත් මෙහිදී පාපහරවල්, වැලමිට පහරවල් වගේ දේවල් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි බොක්සින් වල ග්‍රවුන්ඩ් ෆයිටින් ඇතුළත් වෙන්නෙත් නැහැ. අංක 3 මුවේ තායි. මුවේ තායි කියලා කියන්නේ තායිලන්තයෙන් බිහි වූ ඉතා විශිෂ්ට ගණයේ සටන් කලාවක්. විශේෂයෙන්ම මෙහි එන මාරාන්තික වැලමිට පහරවල් ස්ට්‍රීට් ෆයිට් එකකදී ගොඩක්ම ප්‍රායෝගික වෙනවා. ඒ වගේම මුවේ තායි වල ප්‍රබල පාපහරවල් කීපයක්ද ඇතුළත් වෙනවා. තවත් විශේෂම කාරණාවක් තමයි මුවේ තායි කියලා කියන්නේ ළඟ මැද දුර යන ඕනෑම පරාසයක් තුලදී ප්‍රබල ලෙස පහර එල්ල කරන්න පුළුවන් සටන් කලාවක්. මුවේ තායි ලිමිටේෂන් ගැන කතා කරොත් මෙහි ග්‍රවුන්ඩ් ෆයිටින් තරම්ම බලා ගන්න ලැබෙන්නේ නැහැ. කොහොමුණත් විශේෂයෙන්ම මුවේ තායි UFC වගේ සටන් ඉසව්වලදී ගොඩක් ප්‍රායෝගික වූ නිසා ලෝකයේ ඉතා වේගෙන් ජනප්‍රියත්වයට පත් වුණා. අංක 2 බ්‍රසීලියානු ජුජිත්සු. බ්‍රසීලියන් ජුජිත්සු කියලා කියන්නේ ග්‍රවුන්ඩ් එක බේස් කරගත්තු ආර්ට් එකක්. මේ සටන් කලාවේදී ගොඩක් වෙලාවට ශරීර ප්‍රමාණය බලපාන්නේ ගොඩක් අඩුවෙන්. ජුජිත්සු සටන් කලාව UFC වගේ තරඟවලදී ඉතාමත් හොඳ ප්‍රායෝගිකත්වයක් පෙන්눔 කළ නිසා ඒ ලෝකෙ පුරා ඉතා වේගෙන් ජනප්‍රිය වුණා. අදටත් ජුජිත්සු කියලා කියන්නේ ලොව ප්‍රායෝගිකම සටන් කලාවලින් එකක්. අංක 1 තමයි MMA නොහොත් මිශ්‍ර සටන් කලාව. ඇත්තෙන්ම මේක එක් සටන් කලාවක් නන් නෙවෙයි. මේක ඇවිල්ලා විවිධ සටන් කලාවල කොටස් එකතු කරලා හදපු කම්ප්ලීට් සිස්ටම් එකක්. ප්‍රධාන වශයෙන් MMA වල බොක්සින්, මුවේ තායි, රෙස්ලින් සහ බ්‍රසීලියානු ජුජිත්සු කියන සටන් කලාවල කොටස් ඇතුළත් වෙනවා. MMA ලිමිටේෂන් ගැන කතා කරොත් මේක ඇවිල්ලා එක් සටන් කලාවක් ફોකස් කරලා හදපු දෙයක් නන් නෙවෙයි. ඒක නිසා උදාහරණයක් විදිහට බොක්සින් වලල්ලකට MMA ෆයිටර් කෙනෙක් ගියොත් ඔහු බොහෝ දුරට පරාජය වෙන්න පුළුවන්. ඒ මොකද බොක්සින් ක්‍රීඩකයා තමන්ගේ ආර්ට් එක හොඳින්ම දන්නා බැවින්. MMA වල තිබෙන තවත් එක් අවශ්‍යයක් තමයි ඔබට ආබාධ ඇතිවීමේ හැකියාව ඉහළ වීම. ඒ මොකද කියනවා නම් ඔබ විවිධ මාෂල් ආර්ට් බෑග්ග්‍රවුන්ඩ් යටතේ දැඩි පුහුණු වීම තුලදී ඇතැම් විට ඔබගේ ශරීරය ඒවට හැඩ ගැහිම ප්‍රමාද වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි ලෝකේ හොඳම සටන් කලා 10 නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි මේ සටන් කලා 10 තුලට ලෝකෙ තිබෙන අනෙකුත් සටන් කලාවන් ඇතුළත් නොවුන කියන්නේ අනිත් සටන් කලා වලින් වැඩක් නැහැ කියන එක නෙවෙයි. මම මුලින් සඳහන් කරපු සාධක මත පදනම්ව ඉදිරියෙන් තිබෙන සටන් කලා තමයි මම ඔබට ඉදිරිපත් කළේ. ඒ වගේම තමයි මේ වගේ ප්‍රායෝගිකත්වයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට සිටුේෂන් එකකින් සිටුේෂන් එකට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ සූදානම අදට වීඩියෝ තුලින් සමුගන්න. එසේනම් තවත් මෙවැනිම සටන්කාමී වීඩියෝවක් තුලින් ඔබව හමු වෙනතුරු ඔබට සුබ දවසක්.